එක මිනිස්සෙක් දවසක් මේ සද්ධර්මයේ විසෙහි පැහැදිලා භික්ෂුන් වහන්සේ නමක් ළඟ පැවිදි වුණා. පැවිදි වෙලා ටික දවසක් යනකොට අර භික්ෂුන් වහන්සේ මේ නවක භික්ෂුවට මේ ශාසනයෙහි කරුණු කාරණා උගන්වන්න පටන් ගත්තා. සූත්‍ර වශයෙන්, අභිධර්මයේ වශයෙන්, විනය වශයෙන්. එහෙම බෙදීමක් තිබුණේ නැහැ. නමුත් ඒ කරුණු කාරණා දැන් මේ භික්ෂුවට උගන්වනවා. දැන් මේ නවක භික්ෂුන් වහන්සේ මේ කියන ඔක්කොම එකතු කරගෙන බලපුවාම ඒ ප්‍රෞಢ ජීවිතේ මාර අමාරුයි. නැත්නම් හරිම අමාරුයි. හැරෙන්නත් බෑ. හිතගෙන ඉන්නත් බෑ. විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. මෙයා කල්පනා කළා මේක මට කරන්න බෑ කියලා. මොකද කරේ? සිවුර ඇරලා යනවා කියලා හිතාගෙන විහාරයෙන් එළියට බහැලා ආවා. අතරමඟදී ලෝතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. ගෞරව කරලා පැත්තකට වුණාම භාග්‍යතුන් වහන්සේ අහනවා, මහණ ඔබ කොහෙද යන්නේ? ස්වාමීනි මම ගෙදර යන්න බැලුවේ. ඇයි කියලා අහනවා. ස්වාමීනි මේ ශාසනයේ තියෙන මේ අධ්‍යාපනය නැත්තම් මේ ඉගෙන ගැනීමයි ඒකේ කටයුතු කිරීමයි මට අපහසුයි. මට ඒව රකින්න බෑ. ශික්ෂාපද රකින්න බෑ. වත පිළිවෙත කරන්න බෑ. ඒ නිසා මං ගෙදර යනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා මේ නවක භික්ෂුවගෙන්, මහණ උඹට එක දෙයක් කරන්න පුළුවන්. භික්ෂුව කියනවා, අනේ ස්වාමීන් වහන්සේ එකක් නම් කරන්න පුළුවන්. මොකක්ද ඒක කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, ප්‍රකාශ කරනවා, මහණ උඹේ හිත රැකගනි. හිත ආරක්ෂා කරගනි. ඒක විතරක් කරන්න කිව්වා. එහෙමයි ස්වාමීනි භාගතුන් වහන්සේ, මට ඒක කරන්න පුළුවන්. ඊටාම සතුටින් මේ නවක භික්ෂුව විහාරස්ථානයට ගියා. පින්තුනේ, අපිට මේ ශාසනයේ තියෙන ප්‍රතිපදා, විනය, අභිධර්මයේ කතා, ජාතක කතා, තුරුතුරු ඉතිහාසයේ විහාරස්ථාන මේ අතෝරක් නැති දේවල් එකතු කරලා බලපුවාම රකින්න මොන දේ රැකලා නැහැ. හදන්න ඕන දේ හදලා නැහැ. කරන්න ඕන දේ කරලත් නැහැ. කියන්න ඕන දේ කියලත් නැහැ. ඒ නිසා ගොඩක් දේවල් නෙමෙයි, තමන්ගේ හිත රැක ගන්න. ගොඩක් දේවල් වලින් නෙමෙයි, පුංචි දේවල් වලින්. අනුන්ගේ දේ හොයන්න එපා. අනුන් කියන දේ හොයන්න එපා. කරන දේ හොයන්න එපා. හිතන දේ හොයන්න එපා.
එහෙන් අහලා මෙහිට කියන්න එපා. මෙහින් අහලා එහෙට කියන්න එපා. කවදාකවත් කාටවත් අයහපතක් හිතන්න එපා. මේ වගේ පුංචි දේවල් එකතු කරගන්න. ඒකල ඔබේ හිත ආරක්ෂා කරගන්න. මොන වගේද? හිත කිලුටු කරන දේවල් වලින්. හොඳටම ඇති.